ඔබ ගැන සෙනෙහසින් කියන මේ කතාව අවසානයේ තෙක්ම අනිවාර්යෙන් අහන්න. තේරුම් ගන්න. ඔබ ලැබූ මේ මනුස්ස ජීවිතේ ගොඩාක් වටින එකක්. ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ කොයියම් විදිහකට හෝ ලැබපු මනුස්ස ජීවිතේ ගොඩාක් වටින එකක්. ධනවත් වුණත් දුප්පත් වුණත් දක්ෂ වුණත් අදක්ෂ වුණත් සෙනෙහවන්ත අය වටේ හිටියත් එහෙම අය වටේ හිටියේ නැතත් ඔබ ලැබූ මනුස්ස ජීවිතේ ගොඩාක් වටින එකක්. ජීවිතයට ප්‍රශ්නයක් අරුබුදයක් වෙහෙසක් පීඩාවක් එනකොට මේ ජීවිතේ නම් මට ඕනේ නැහැ කියලා සියදිවි නසාගන්න තීරණේ නම් අපිට ගන්න පුළුවන්. හැබැයි හිතන්න ආසාවකටවත් අපි මරණාසන්න වුණොත් අපිට වැඩිපුර අපේ වුවමනාවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? මට මගේ ජීවිතේ තව ජීවත් වෙන්න ඕන කියලා අපිට ආසාවකටවත් වැඩිපුර ජීවත් වෙන්න පුළුවන්ද? ඒ නිසා තේරුම් ගන්න. ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ මොන්නම හේතුවක් නිසාවත් අතරමැද තමන් නසා ගන්න එපා. ප්‍රශ්න ඒවි. ඒ ප්‍රශ්න දරාගෙන ජීවිත ඉදිරියට යන්න. පීඩා ඒවි. ඒ පීඩා ඉදිරියේ තව තවත් ශක්තිමත් වෙවි ජීවිත ඉස්සරහට යන්න. සෙනෙහවන්ත අය ආදරණීය අය එකපාර වෙනස් වේවි. තමන් කාලකන්නේ අවාසනාවන්තයෙක් කියලාම තීරණ ගන්න එපා. සමහරලාවට අපෙන් කෙනෙක් ඈත් වෙලා යන්නේ. අපි ආදරය කරන සෙනෙහවන්ත කෙනෙක් අපිව දුරස් කරන්නේ. ඒක අපේම වාසනාවකට වෙන්න පුළුවන්. මහා අරුබුදයක් වෙන්න තියෙන දෙයක් කල්ැතුම විසඳනා වෙන්න පුළුවන්. කාලයට ඉඩ දීලා ටික කලක් ඉවසීමෙන් හිටියොත් අපිට ඒක තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා හදිසි තීරණයක් ලෙස කිසිසේත් සියදිවි නසා ගන්නවා කියන තීරණයට එන්න එපා. ලෝකේම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතය කියලා කියන්නේ ගොඩාක් දුර්ලභයි. ගොඩාක් දුර්ලභයි. ඒක බුද්ධ වචනේ. ඒක වෙන කවුරුත් කියප එකක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ ඔයාලා හැමදෙනා විශ්වාස කරන්න. මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ මොන හැල හැප්පිලි ආවත් මොනතරම් ආර්ථික අපහසුතා ආදී හිර වුණත් ගත්ත ණයබර ආදියෙන් ප්‍රශ්න ආවත් තමන්ගේ විශ්වාසයේ දිනාගත්ත චරිත විශ්වාස කඩ කරලා දැම්මත් තමන් අතගහපු කටයුත්තක් නිසා ජීවිත කාලෙම මේක වෙනස් කරන්න බැරිවෙයි කියලා හිතන ලොකු අලාභයක් වුණත් මේ කිසිවක් නිසා ජීවිතේ නැති කරගන්න සියදිවි හානි කරගන්න තීරණයට ඔබ එන්න එපා. අපේ ජීවිතයේ හැලහැප්පිලි කිසිවක් ස්ථීරව හැමදාම සදාකාලිකව එක විදිහට තියෙන්නේ. ඒක විශ්වාස කරන්න. මේවා අනිත්‍යයි. ප්‍රශ්නත් අනිත්‍යයි. පීඩාත් අනිත්‍යයි. විශ්වාස බිඳවිලි අනපේක්ෂිත කංකටොළු හිත රිද්දවන පාරවන අයගේ මුණ ගැසීම් ඕවා අනිත්‍යයි. තමන් අතගහන කටයුතු අසාර්ථක වෙයි. හැබැයි ඒ අසාර්ථකත්වෙත් අනිත්‍යයි. හැමදාම එහෙම තියෙන්නේ. හැමදාම එහෙම තියෙන්නේ. කළුවරට බය කෙනෙක් විශ්වාසයෙන් ඉන්න ඕන. හැමදාම කළුවරට තියෙන්නේ. කළුවර පහවී ගොස් ඉර උදා වෙන මොහොතක් එනෝමයි. විශ්වාස කරන්න. ජීවිතේන එකදු ප්‍රශ්නයක්වත් ආසාවකටවත්
අපිට හැමදාම තියාගන්න බෑ. ඒ නිසා එක ප්‍රශ්නයක් මත එක පීඩනයක් මත එක කංකටලුවක් මත එක විශ්වාස බිඳවීමක් මත ජීවිතේම නැතිකරගණ්ඩ ගන්න තීරණේ අත්තිසයිම් අසාර්ථකයි. ජීවිතය නැතිකරගත්ත පමණින් ප්‍රශ්න නැතිවල යන්නේ. මොකද මේ ජීවිතය පස්සේ අපිට ඊළඟට එළඹෙන ජීවිතේ තව මොනමොන විදිහ ප්‍රශ්න හමුවවිද කියලා අපි දන්නේ. ඒ නිසා මේ ලැබූ මනුස්ස ජීවිතය වටින ඔබට. ඔබ ස්ත්‍රියක් වෙන්න පුළුවන්. ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඔබ කවුරු හෝ වෙන්න පුළුවන්. ඔබ දැන් මනුස්සයෙක්. මේ මනුස්ස ජීවිතය කියන වටින ජීවිතේ ඔබ රැකගන්න. මනුස්ස ජීවිතයන හැලහැප්පිලි වෙහෙස පීඩාවලට සහනයක් සුවයක් පහසුවක් පිණිස ඔබ දැම්ම සත්පුරුෂයෝ ඇසුරු කිරීම පටන්ගන්න. බුදු කෙනෙකුගේ සොදුරු ශ්‍රී සද්ධරමය ටික නමුත් ශ්‍රවණය කිරීම පටන්ගන්න. ඒ ධර්මයට අනුව ඔබට හැකි තැනක ඉඳලා ටික නමුත් වෙනස් වෙන්න පටන්ගන්න. මේ වටින මනුස්ස ජීවිතය යම් දවසක නැති වෙනවාමනේ. යම් දවසක මරණය ඇවිත් අපිට නවත්තන්ට බැරි විදිහට අපිට මේ ජීවිතෙන් කොහොමත් යන්ඩ වෙනකොට ඔබ ඊට පළමුුව ඔබේ මනුස්ස ජීවිතය හදාගත හැකි උපරිම ලස්සනට ගොඩනගාගන්න මහන්සිවෙන්ට. මේ අවවාදය හදවතේ දරාගෙන ලස්සන මනුස්ස ජීවිතයක් ගොඩනගාගන්ට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.